අද අපි ඔබට කියන්න යන්නේ ඇස්වහ කටවහ දෝෂවලට පුරාණ කෙම් ක්‍රමයක් අනුව ඔබට ආරක්ෂා වෙන්න නම් මෙන්න මේ බෙහෙත කරලා බලන්න. වර්ග 3යි මේකට ඕන වෙන්නේ. දෙහි ඒ වගේම අමු කහ ලුණු. මේකට අපි ගන්න කුඩු නෙවෙයි කැටලුණු. දෙස් විදේශගත බොහෝ අයට මේක කරන්න පුළුවන්, අත්හදා බලන්න පුළුවන්, කරලා බලන්න. ඔබේ ව්‍යාපාරේ බංකොලොත් ඔබට ඇස්වහ කටවහ දෝෂ වැදිලා කියලා ඔබේ හිතේ සැකයක් තියෙනවද? ඔන්න ඔබ සැකහැරලා මෙන්න මේ බෙහෙත කරලා බලන්න. මේකට ඕන වෙන්නේ මෙන්න මේ වගේ කැටලුණු. මෙන්න මේ වගේ පීරිසි කෝප් එකකට නැත්නම් පිත්තල තැටියකට මේ කැටලුණු ටිකක් අරගෙන ඉස්සෙල්ලාම අපි දානවා. මේ ලුණු ටික මේ විදිහට දාලා ඔබේ ව්‍යාපාරයේ කැෂියර් මේස වෙන්න පුළුවන්. විශේෂයෙන් මැනික් මුදලාලිලා ඉන්නවා. හැම වෙලාවෙම Tamanට ආකර්ෂණය ඇති වෙන්න, ඇස්වහ කටවහ දෝෂ ඉවත් වෙන්න, ඔබට වාසනාව ගලාගෙන එන්න මෙන්න මේ ක්‍රමය කරලා බලන්න. මේ කහ කෑල්ලක් එතකොට අමු කහ ගන්න ඕනේ. මේකට කහ කෑල්ලක්. මේක ඇවිල්ලා විස බීජ නාශකයක් නේ අමු කහ. ඒ වගේම තමයි ලුණු. ඉතින් මේ ලුණු කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක්, සම්පතක්. ඉතින් ඒ වගේම තමයි කෝකටත් අපි භාවිතා කරනවා අනවින කොඩිවින දෝෂ ඉවත් කරන්න, ඇස්වහ කටවහ දෝෂ ඉවත් කරගන්න, සම්බෝලයක් හදන්නත් ලුණු ඕන වෙනවා නිතරම. මෙන්න මේ විදිහට අපිට ඒ වගේම දෙහිත් ඕන වෙනවානේ. ඔන්න දැන් අපි මේ වෙලාවේ හදලා ඉවරයි ඇස්වහ කටවහ දෝෂ ඉවත් කරන්න පුළුවන් කෙටිම ක්‍රමය. ඔබ ලක්ෂ ගණන් වියදම් කරලා බලි තොইল ශාන්ති කර්ම පුද පූජා කරාද? ඒත් ඔබට ප්‍රතිඵලයක් ලැබුණ නැද්ද? අද ඔබ බය නැතුව මම මේ කියන විශේෂ විශ්ම කර්ම කෙම් ක්‍රමය කරලා බලන්න. ඇස්වහ කටවහ දෝෂ আদি හූනියම් සියල්ල දුරු වෙන, ඔබට වාසනාව ලබා දෙන මෙන්න මේ විශ්මිත කෙම් ක්‍රමය ඔබත් ඔබේ ගෙදර ව්‍යාපාරේ මේසේ උඩ තියන්න. මේක හැමෝටම තේන්න තියෙන්න ඕනේ. අංගලා තියලා හරියන්නේ නැහැ. ඔබ මේක පාවිච්චි කරනකොට ඔබේ ව්‍යාපාරේ මේසේ උඩින් මෙන්න මේම අදලා තියන්න. එතකොට අපේ නරක දේවල්, ඒ කියන්නේ අඳුරු බලවේග, ඒ වගේම දෝෂ මේකට ඇද ගන්නවා. එහෙම නැත්නම් ඒ දෝෂ මේකෙන් ඇති වෙන යම් ශක්තියකින් විනාශ වෙලා යනවා. මොනවද මේකට අවශ්‍ය වෙන්නේ? ලුණු කැටයි, ඒ වගේම අමු කහ කෑල්ලකුයි දෙහි ගෙඩියකුයි. මෙන්න මේ වර්ග තුන විතරමයි ඕන වෙන්නේ. මෙන්න මේ විදිහට ලුණු කැට ස්වල්පයක් අරගෙන භාජනයකට දාලා කහ කෑල්ලක් ඒක යටින් තියලා මෙන්න මේ විදිහට දෙහි ගෙඩිය තියන්න. දවස් 7ක් විතර ඇති මේ දෙහි ගෙඩිය සවුත් වෙනකොට ඔබට පුළුවන් මේ දෙහි ගෙඩිය සහ ලුණු කැට ටික ඉවත් කරලා කහ කෑල්ල ඉවත් කරලා නැවතත් ඔබේ ගෙදර ව්‍යාපාරයේ මේස උඩින් මේ විදිහට ලුණු කැට ටික තියලා කහ කෑල්ල තියලා දෙහි ගෙඩිය තියන්න. කරලා බලන්න. අද්දුටුයි, ප්‍රත්‍යක්ෂයි. සැක ඇරලා ඔබ මේක කරන්න. කොයි කාටත් සුදුසුයි ව්‍යාපාරවලට ආකර්ෂණය ඇති වෙන්න, ඇස්වහ කටවහ දෝෂ නැති වෙන්න. ඒ වගේම තමයි ඔබ මේ වෙනකොට ලක්ෂ ගණන් වියදම් කරලා ව්‍යාපාර දියුණුවට අලවින කොඩුවින බන්ධන වැදිලා ග්‍රහ දෝෂ තියෙනවායි කියලා ශාන්ති කර්ම කරලා ප්‍රතිඵලයක් නැත්තම් සල්ලි වියදම් යන්නේ නැති ඇස්වහ කටවහ දෝෂ භංග කරන්න පුළුවන් ඉවත් වෙන රිශ්මිත බෙහෙතක් අපි අද ඔබට කියලා දුන්නේ කෙමක්. ඇස්වහ කටවහ අනවින කොඩිවින බන්ධන ග්‍රහ දෝෂ ඉවත් සෞභාග්‍ය දියුණුව ඔබට ලබා දෙන රාජගී අෂ්ටදූපය ඔබ අල්ලන්න උදේ හවස. ඔන්න අද අපි කියලා දෙන්නම් අපේ පාරම්පරික වෙදකමේ, රාජගීය වෙදකමේ ඒ හෙළ රජ දවසේ නිෂ්පාදනය කරලා ගෙදරට සෞභාග්‍ය, ගෙදරට ජයශ්‍රී භාවයේ උදා වෙන්න භාවිතා කරපු රාජගී අෂ්ටදූපයක් ඔබේ ව්‍යාපාරයේ දියුණුව උදෙසා, ඒ වගේම මැණික් ව්‍යාපාරයේ දියුණුව උදෙසා, ඒ වගේම තමයි මේ රත්තරන් ව්‍යාපාරයේ දියුණුව උදෙසා, ඒ වගේම ඔබ කරන කුමක් හෝ ව්‍යාපාරයක් සඳහා ඇස්වහ කටවහ හෝවා දෝෂ ඉවත් කරගෙන ඔබේ ගෙදරට ශ්‍රියාව ඇතිවීම පිණිස, ඔබේ ගෙදරට දියුණුව ඇතිවීම පිණිස මෙන්න මේ මහා බලගත් රාජගී අෂ්ටදූපය ඔබත් ඔබේ ගෙදරට ගෙන්නගෙන අල්ලලා බලන්න. මාසයක්, මාස දෙකක්, මාස 3ක් යද්දී ඔබටම දැනේ මහා පුදුම වෙනසක්. ඉතින් නොසිතූ සම්පත් පහළ වෙනවා. ඒ ගැන අපිට සැකයක් නැහැ. මේක අපි හදන්නේ ඉන්දියාවෙන් ගෙන්නා ගන්නා දුර්ලභ ගන්නේ ඖෂධ වර්ග කීපයක් එකතු කරලා. ඒ වගේම තමයි මේක යම් විදිහකට ජීවමක් කරලා, යම් විදිහකට මේක අපි පිරිත් කියලා, ජය පිරිත්, ඒ වගේම අපි මේ ඖෂධ ටික එකතු කරගෙන ඒක එකතු කරලා කවලම් කරන යම් තියෙන ක්‍රමවේදයක්. ඒ නිසා මේක නිකන් වැලි ටිකක් නෙවෙයි, නිකන් සාම්බරාණි ටිකක් එකතු කරලා නැහැ. මේකට විශාල ඖෂධ කොටසක් අපි එකතු කරලා තමයි මේ රාජගී අෂ්ටදූපේ හදන්නේ. ඒ නිසා මේ රාජගී අෂ්ටදූපේ ලංකාවේ කොහෙවත් ගන්න නැහැ. ඒක තියෙන්නේ විශ්ම කර්ම වෙදහාමුදුරු ගාව. අපි පුස්කොළ පොත් වලින් මේ දේවල් අඳුනගෙන ජනතාව දැනුවත් කරන්නේ, අඳුන්වලා දෙන්නේ. ඔබ නිකන් ගිහින් ලක්ෂ ගණන් වියදම් කරලා, තොইল කරලා, ශාන්ති කර්ම කරලා
ඔබට දියුණුවක් නැතුව ඔබේ ව්‍යාපාර කඩා වැටිලා ඔබ අසරණ වෙලා ඉන්නව නම් ඔබට පොඩි මුදලක් වියදම් කරලා මේ අෂ්ටදූපය ගෙන්නගෙන ඔබේ ව්‍යාපාරයට ඔබ දෙක දිගට මාස 3ක් විතර වත්පිළිවෙත් රැකගෙන කරලා බලන්න. මේක අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. ඔබේ ගෙවල් වල ඉන්න දූ දරුවෝ අධ්‍යාපනයේ යෙදෙනවා නම් පොත්පත් පාඩම් කරන්න කම්මැලි නම් ඒ වගේම බණ භාවනා කරන ස්වාමින් වහන්සේලා වැඩ සිටින විහාරස්ථානවල මේ තැන් වල අමනුෂ්‍ය දෝෂ, പ്രേත දෝෂ, පිසාචින්ගේ කුම්බාණ්ඩයන්ගේ ඇල්ම බැල්ම ගෙවල් වල පවත් කිසිම එලියක් නැත්නම් ඔබේ ගෙදර ඔබ අස් කරනවා ඒ වෙලෙම ආය හැටි වෙනවා. ඔබේ ගෙදර ඔබ නැවත පිළිවෙල පිරිසුදුව කරනවා ආය අපිරිසුදු වෙනවා. මේ പ്രേත දෝෂ, කුම්බාණ්ඩ දෝෂ නැති තැනක් නැහැ. හැම තැනකම තියෙනවා. මේ සියලු දෝෂ වලට එකම විසඳුම තමයි රාජගී අෂ්ටදූපය. ඔබ අපිට කතා කරන්න පහත දුරකථන අංක මේ කාර්යාලයට කතා කරලා ඔබත් ඔබේ ගෙදරට ගෙන්න ගන්න. මේකේ ග්‍රෑම් 500ක පැකට් එකක් තියෙන්නේ. ඔබට මේක ඕන ආකාරයකට සාම්බරාණි එකතු කරගන්න පුළුවන්. ඉන්දියාවෙන් ගෙන්නා ගන්නා Google ඒ වගේම ඉන්දියාවෙන් ගෙන්නා ගන්නා විශේෂ සාම්බරාණි වර්ගයක්, ඉන්දියාවෙන් ගෙන්නා ගන්නා දුර්ලභ ගණයේ ඖෂධ වර්ග එකතුවකින් තමයි මේ නිෂ්පාදනය කරන්නේ. ලොකු වියදමක් යනවා. ඒ වෙනුවෙන් ඔබින් සුළු මුදලක් අපි අය කරලා තමයි එවන්නේ. ඒ නිසා අපිට මේක නොමිලේ දෙන්න හැකියාවක් නැහැ. ඔබ අපට කතා කරලා ඔබ ඔබේ නම ලිපිණියේ දුරකථන අංකේ WhatsApp පරාස්ත දූපය අවශ්‍යයි කියලා එව්වහම අපි ඔබට ඒ ගෙන්වා ගන්න ආකාරය වෙනවා. ඔබ අපේ ගිණුමට මුදල් බැර කරලා දවස් 3ක් ඇතුළත ඔබගේ නිවසටම අපි මේ බෙහෙත එවනවා. රාජගී අෂ්ටදූපේ ඔබත් ඔබේ ගෙදරට අල්ලලා බලන්න ප්‍රතිඵලය. ඇස්වහ, කටවහ, අනවින, කොඩිවින, බන්ධන, ග්‍රහ දෝෂ, ඉවත්ව සෞභාග්‍ය දියුණුව ඔබට ලබා දෙන රාජගී අෂ්ටදූපය ඔබ අල්ලන්න උදේ හවස දවසකට දෙපාරක් නැත්නම් එකපාරක්.